ඔබටත් කවදා හරි මෙහෙම වෙලා තියෙනවද? ඔබ ඉන්නේ ඇඳ උඩ. මුළු ලෝකයම නිහඬයි. හැබැයි ඔබේ ඔළුව ඇතුලේ මහා විශාල යුද්ධයක්. ඔබ එකම දෙයක් ගැන දහස් වාරයක් හිතනවා. ඒ සිදුවීම අවසන් වෙලා පැය ගණනක්, සමහර විට දවස් ගණනක් වෙන්න ඇති. හැබැයි ඔබේ මනසේ ඒක අතාරින්නේ නැහැ. ඔබ ඔබෙන්ම අහනවා, මම ඒක කිව්වා හරිද? මම ඒක කළා වැරදිද? මිනිස්සු මම ගැන මොනව හිතනවද? ඔබ නිදාගන්න උත්සාහ කරනවා. හැබැයි ඔබේ මොළය, ඔබේ බ්‍රේන් එක තවමත් ඔන් වෙලා. ඒක හරියට නැවතුමක් නැති රේල් පීල්ලක් වගේ එකම රවුමේ කැරකෙනවා. අතීතයේ වුණ වැරදි ගැන පසුතැවෙනවා, අනාගතයේ වෙන්න තියෙන දේවල් ගැන බයෙන් වෙවුලනවා. මේක තමයි ඕවර් තින්කින්, නැත්නම් ඕනෑවට වඩා සිතීම කියන මාරාන්තික පුරුද්ද. මේක නිකම්ම සිතුවිල්ලක් නෙවෙයි. මේක ඔබව පණ පිටින් හිර කරලා තියෙන මානසික හිරගයක්. අපි හිතනවා ඕවර් තින්කින් කියන්නේ අපි හරිම බුද්ධිමත් නිසා දේවල් හොඳට විශ්ලේෂණය කරන එක කියලා. නෑ, ඒක මුලාවක්. ඕවර් තින්කින් කියන්නේ සිතීමේ වේගය වැඩිවීමක් නෙවෙයි. ඒක ඔබේ මනස ඔබට පාලනය කරගන්න බැරි තරමට ඔබෙන් ගිලිහී ගිය අවස්ථාවක්. ඔබ හිතනවා ඇති ඔබ තීරණයක් ගන්න කලින් හැම පැත්තක්ම හොඳට බලනවා කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ ඔබ තීරණයක් ගන්න බැරුව එකම තැන හිර වෙලා ඉන්න එකයි. You are stuck. සිතුවිලි වැඩි වෙන්න ඔයාගේ ඇක්ෂන් අඩු වෙනවා. ඔයාගේ ක්‍රියාව අඩු වෙනවා. ඔබ සිතුවිලි මුහුදක ගිලමින් ඉන්නවා මිසක් ඉවුරට යන්න පියවරක්වත් තියන්නේ නැහැ. මම ඔබට එක කතාවක් කියන්නම්. එක තරුණයෙක් හිටියා. ඔහු හරිම බුද්ධිමත්, හරිම පරීක්ෂාකාරී කෙනෙක්. ඔහු ඕනෑම දෙයක් කරන්න කලින් 100 වතාවක් හිතනවා. ඔහුට යාළුවෙකුට රිප්ලයි එකක් දාන්නත් විනාඩි 10ක් යනවා. මේ වචනය හරිද? එයා මේකට මොනවා හිතයිද? ඔහුට සමාජ මාධ්‍යයේ පෝස්ට් එකක් දාන්නත් බයයි. කවුරු හරි මට hina වෙයිද? මගේ වැරද්දක් අල්ලගනීද? ඔහු උත්සාහ කළේ වැරදි සිදුවීම් වළක්වා ගන්න. ඔහුට ඕන උනේ හැමදේම පර්ෆෙක්ට් කරන්න. හැබැයි ඒ පරිපූර්ණත්වයේ පස්සේ පන්නන්න ගිහින් ඔහුට නොදැනීම ඔහු කලේ ජීවිතේ මග අරගත් එකයි. ඔහු තීරණ ගත්තේ නැහැ. ඔහු අවදානම් ගත්තේ නැහැ. අන්තිමට ඔහු හිටියේ ලෝකයේ දක්ෂයෝ ඉස්සරහට යනවා බලාගෙන Tamanගේ කාමරේ මුල්ලට වෙලා එකම දේ ගැන හිතා විතරයි. වැරදි නොකර ඉන්න ගිහින් ඔහු ලොකුම වැරද්ද කළා. ඒ තමයි කිසිවක් නොකර ඉන්න එක. ඕවර් තින්කින් කියන්නේ අපිට සේෆ් කියලා හිතන උගුලක්. අපේ හිත අපිට කියනවා තව ටිකක් හිතන්න, එතකොට වැරදෙන්නේ නැහැ කියලා. හැබැයි ඇත්ත යථාර්ථය මේකයි. ඔබ වළක්වා ගන්නේ වැරදි නෙවෙයි. ඔබ වළක්වා ගන්නේ ඔබේ opportunities, ඔබේ අවස්ථාවන්. ඔබ අලුත් දෙයක් පටන් ගන්න බයයි. ඔබ අලුත් තැනකට යන්න බයයි. ඔබ වෙනස් වෙන්න බයයි. ඇයි? මොකද ඔබේ මනස ඒ හැම දෙයකම තියෙන නරක පැත්තම විතරක් ඔබට පෙන්වන නිසා. ඔබ හිතනවා ඔබ ආරක්ෂිතයි කියලා. හැබැයි ඔබ ඉන්නේ එකම තැන පල් වෙමින්. නතර වුණු වතුර පල් වෙනවා වගේ නතර වුණු මනසත් විනාශ වෙන්න පටන් ගන්නවා. මේක තමයි ලෝකයේ තියෙන නරකම හැඟීම. ඔබට දවස අවසානයේ මහා විශාල මහන්සියක් දැනෙනවා. හරියට මහා කන්දක් නැග්ගා වගේ. හැබැයි හැරිලා බලනකොට ඔබ කිසිම වැඩක් කරලා නැහැ. එයයි ඔබේ ශක්තිය, ඔබේ එනර්ජි එක වැය වුණේ වැඩ කරන්න නෙවෙයි, ඔබේ සිතිවිලි එක්ක සටන් කරන්නයි. මට තවම ප්‍රගතියක් නැහැ. මම එකම තැන හිර වෙලා කියලා ඔබට දැනෙනකොට ඒ වේදනාව තවත් වැඩි වෙනවා. ඔබ ටයර්ඩ්. හැබැයි කිසිම ප්‍රතිඵලයක් නැතිවයි ඔබ ටයර්ඩ් වෙලා ඉන්නේ. ඔබේ මනස, ඔබේ ශරීරය ලෙඩ කරනවා. සිතුවිලි කියන්නේ ලස්සන මෙවලමක්. හැබැයි ඒක ඔබේ ස්වාමියා කරගත්තොත් ඒක මහා විනාශයක්. ඔබට කවුරු හරි කියලා තියෙනවද ඔයා හරිම දුර්වලයි, ඔයා වැඩ කරන්නේ හරිම හිමින් කියලා? සමහර විට ඔබ එයාට ඔප්පු කරන්න හදනවා ඇති. හැබැයි එතනදිත් ඔබ කරන්නේ
ඕවර්තින්ක් කරන එකයි. මම කොහොමද යාට උත්තර දෙන්නේ? මම දිනන්නේ කොහොමද කියලා ඔබ ප්ලෑන් හදනවා විතරයි. මතක තියාගන්න හොඳම පරිගැනීම තර්ක කිරීම නෙවෙයි. හොඳම පරිගැනීම තමයි ඇක්ෂන් එක ඔයාගේ ක්‍රියාව. ඔබට පරිගැනීමක් අවශ්‍ය නම් ඔබ පර්ෆෙක්ට් වෙන්න ඕනේ නෑ. ඔබට ඕන කරන්නේ පටන් ගැනීම විතරයි. ඔබ 10 වාරයක් හිතන එක නවත්තලා එක වතාවක් වැඩේ කළොත් අන්න එදාට ඔබ දිනුම්. මිනිස්සුන්ට වචන වලින් උත්තර දෙන්න එපා. ඔබේ සාර්ථකත්වයේ සද්දෙන් ඔවුන්ට උත්තර දෙන්න. අර මම කලින් කිව්ව කතාවේ අර තරුණයාට දවසක් තේරුම් ගියා Tamanගේ ලොකුම හතුරා ඉන්නේ Tamanගෙම ඔළුව ඇතුළෙමයි කියලා. ඔහු එදා තීරණයක් ගත්තා. ඔහු හිතුවා මට මේ ඕනවට වඩා හිතන එක පාරටම නවත්ත ගන්න බැරි වෙයි. හැබැයි මට ක්‍රියා කරන්න පුළුවන්. ඔහු කුඩා පියවරවල් වලට ඔහුගේ වැඩ පටන් ගත්තා. හිත ඉන්නේ නැතිව ඉක්මනින් රිප්ලයි එකක් දැම්මා. පෝස්ට් එකක් දාන්න කලින් 10 වතාවක් චෙක් කරන එක නැවැත්තුවා. වැරදුනත් කමක් නෑ කියලා අලුත් වැඩක් පටන් ගත්තා. ඔහුගේ වැඩ පර්ෆෙක්ට් උනේ නෑ. හැබැයි ඔහුට ප්‍රොග්‍රස් එකක් තිබුණා. දවස අවසානයේ ඔහුට සතුටක් දැනුණා. මොකද ඔහු එකම තැන හිටියේ නැති නිසා. ඔබ පාලනය කරන්න ඕන ඔබේ සිතුවිලි නෙවෙයි. මොකද සිතුවිලි කියන්නේ නිකම්ම ගලාගෙන යන වලාකුළු වගේ දෙයක්. ඔබට පාලනය කරන්න පුළුවන් එකම දේ ඔබේ ක්‍රියාවන් විතරයි. ඔබේ ඇක්ෂන්ස් විතරයි. ඕවර්තින්කින් නතර කරන්න තියෙන හොඳම ක්‍රමය සිතීම නතර කිරීම උත්සාහ කිරීම නෙවෙයි. ඒක හරියට ගින්නකට තෙල් දානවා වගේ වැඩක්. සිතීම නතර කරන්න නම් ඔබ වැඩ කිරීම ආරම්භ කරන්න ඕනේ. ඔබ කාර්යබහුල වන විට, ඔබ ප්‍රායෝගික වන විට ඔබේ මනසට අනවශ්‍ය දේවල් හිතන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. ඔබ හැමදාම කියනවා I'm not ready. මම තවම සූදානම් නැහැ. තව ටිකක් මම මේ ගැන ඉගෙන ගන්න ඕනේ. තව ටිකක් හිතන්න ඕනේ කියලා. හැබැයි ඇත්ත මොකක්ද දන්නවද? මේ ලෝකෙ කිසිම මිනිසෙක් 100% සූදානම් වෙලා වැඩක් පටන් ගන්නෙ නැහැ. සූදානම් වෙන දවසක් කවදාවත් එන්නෙත් නැහැ. ඔබ වැඩේ පටන් ගන්න දවස තමයි ඔබ සූදානම් වෙන දවස. පීනන්න ඉගෙන ගන්න නම් වතුරට බහින්නම ඕනේ. ගොඩ බිමට වෙලා පීනන හැටි ගැන පොත් 10ක් කියවුවත් වැඩක් නැහැ. වැටෙන්න, තුවාල කරගන්න, ආයෙත් නැගිටින්න. අන්න එතකොටයි ඔබ පරිපූර්ණ වෙන්නේ. ඒ නිසා ඊළඟ වතාවේ ඔබේ මනස ඔබව එක රවුමේ කරකවන්න හදනකොට එකම එක ප්‍රශ්නයක් ඔබෙන් අහන්න. මම මේක තවදුරටත් හිත ඉන්නවද? නැත්නම් මම මේක කරනවද? පිළිතුර හරිම සරලයි. තවදුරටත් විශ්ලේෂණය කරන්න එපා. තවදුරටත් බය වෙන්න එපා. Just do it. සිතිවිලි සිරගෙදර දොර විවෘතයි. ඔබ කල යුත්තේ එක පියවරක් ඉදිරියට තැබීම පමණයි. අද ඔබ ගන්නා ඒ කුඩා පියවර හෙට ඔබේ ජීවිතයම වෙනස් කරන මහා බිම්මක් වේවි. දැන්න පටන් ගන්න. ක්‍රියාවට බහින්න. ඔබට සුබ දවසක්.